එළයේ මහා නිලි රචන මාල්නී ෆොන්සේකා මහත්මිය අභාව ප්‍රාප්ත වූ බව ශෝකයෙන් යුතුව අපට සැලකර සිටීමට සිදුව තිබෙනවා. ඇය පහුගිය කාලයේ රෝගීව සිටි අතර රෝහල්ගතවද ප්‍රතිකාර ලැබුවා. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය 1947 වසරේ අප්‍රේල් 30 වෙනිදා කැලණියේදී උපන් සම්මානනීය ශ්‍රී ලාංකික චිත්‍රපට නිලියක්. සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලින් හඳුන්වන්නේද ඇයයි. දශක කිහිපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින් මැරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනාගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිලිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිඟන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපටවල විශිෂ්ට රංගනයේ හේතුවෙන් ඇය සරසවිය හොඳම නිලිය සම්මානය කිහිප වතාවක්ම දිනාගත්තා. 2010 දී ඇය ආසියාව තුළ මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කරනු ලැබුවා. ඇගේ රංගන දිවිය ආරම්භ වුණේ වේදිකාවෙන්. 1963 දී නොරත රත වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී රඟපෑ අකල්වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලියන ලෙස ජාතික සම්මානයෙන් විදුම් ලැබුවා. ඇය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගනය එක් කර තිබෙනවා. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිලිය වූයේද මාල්නී. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමි කරගත්තා. 1977 දී නවදිල්ලි චිත්‍රපට උළෙලේදීද ඇය තවත් සම්මානයක් හිමි කරගනු ලැබුවා. 2014 වසරේ මාර්තු 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා ප්‍රංශයේ පැවැත් වූ 16 වන දොවිල් ආසියානු සම්මාන උළෙලේදී වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක් වූ දායකත්වය ගෙමින් මාල්නියට රන් නිරුම සම්මානය පිරිනැමුවා. සරසවි සම්මානය හැරුණකොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවා. ඇය රඟපෑ කෙම්මුර ටෙලිනාට්‍ය සඳහා 2000 සුමති ටෙලි සම්මානවලදී ඇයට හොඳම නිලිය සම්මානයද හිමි වුණා. මාල්නී නමින් 2003 අප්‍රේල් 30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලාවේ පැවති මාල්නී ෆොන්සේකා අභිනන්දන උළෙලට එක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියද දශක 4ක් තිස්සේ ශ්‍රී ලංකාවට ඇය දැක් වූ සේවය අගය කරනු ලැබුවා. 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය 9 වෙනි අන්තර්ජාතික මොස්කව් සිනමා උළෙලේදී ලැබූ ඇය 1977 දී ගෞරව කුසලතා සම්මානය ලැබුවා සිරිපාල සහ රම්මැණිකා වෙනුවෙන් 6 වෙනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී. 1989 දී සාර්ථකම කාන්තාව විදිහට සොන්ටා ජාත්‍යන්තර සම්මානය ඇය දිනුවා. ඒ වගේම 39 වන ඉන්දිය ජාත්‍යන්තර සිනමා උළෙලේදී රිදී මයුර සම්මානය ඇයට හිමි වුණා. එමෙන්ම 1978 79 81 85 96 වන වසරවලදී ඇයට ජනාධිපති සම්මානද හිමි වුණා. එමෙන්ම 1979 වසරේදී හොඳම නිලිය ලෙසත්, එමෙන්ම 80 වසරේ ජනප්‍රියම නිලිය ලෙසත්, 81 වසරේ හොඳම නිලිය ලෙසත්, 81 වසරේම ජනප්‍රියම නිලිය ලෙසත්, 82 වසරේම හොඳම නිලිය සහ ජනප්‍රියම නිලිය ලෙසත්, 1983 වසරේදී ජනප්‍රියම නිලිය ලෙසත්, 1984 වසරේ සහ 85 වසරේදී ජනප්‍රියම නිලිය ලෙසත් ඇය සම්මාන දිනා ඇත්තේ සරසවි සම්මාන උළෙලේද ඉතිහාසගත වාර්තාවක් තබමින්.